අපි දේවාලයට යනකොට දේවාලයට අරන් යනවා මේ පූජා වට්ටියේ තියෙන පණුග. ඒ පණුග කවුද ගන්නෙ? අපි ගන්න. අපි කියන්නේ කප්පහත්තු. ඊළඟට අපි දේවාලයට අරන් යනකොට පූජා කරනවා රත්තරන්. ඒ රත්තරන් ගන්නේ කවුද? ඒ කියන්නේ පූජා කරනකොට අපි ගන්නවා. කප්පහත්තු ගන්නවා. එතකොට මෙතන කොහෙද සඳහනක් තියෙන්නේ පූජා වට්ටියේ. දැන් මේ අපි ඉරිසියාවකට හදව නෙමෙයි. දැන් අපි අරන් ගිහලා කප්පහත්තුට හදන එකේ පෞරුෂ සංකේත දිනු කරන්න, සංවර්ධනය කරන්න, යැපෙන්න අපි පූජා වට්ටියේ දෙවියන්ට පූජා කරනවා කියලා රුපියල් 4,500 කියලා අර රත්තරන් තියලා දෙන්නේ ඔබතුමාලට මේ අපි දෙන්නේ. ඔව්. ඒක කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ ඔබතුමාලට පාවිච්චි කරන්න අයිතිය ඔබතුමාලට නෙමෙයිනේ. එහෙනම් කාටද කියලා බලන්න. ඒක අරන් ගෙදර යනවා. අරන් ගිහිල්ලා විකුණනවා. ඒක විකුණනවා තරවට වල ගන්නවා. ඔබතුමාලා පෞද්ගලික ඒවා. නෝන්ලගේ දරුවගේ රත්තරන්කට වදා ගන්නවා. ඒ කියන්නේ අපි පූජා කරන ඒවා. ඉතින් අපි දෙන රත්තරන් බඩු කප්පහතුරු අරගෙන නෝන්ලා දරුවෝ ටික හදාගෙන රත්තරන් බඩු පාලන දෙකේ ප්‍රශ්නයක් නැද්ද ඒක? නෑ ඒක අපේ අයිතියනේ. අයිතිය. ඒ අපි දෙයියට